සුළුදරටම ස්පසන්ධයක් කියවා පාඩ පටන් ගන්න කලින් විශේෂ දෙයක් ගැන කතා කරන්න ඕනේ. ඔයාලා දන්නවා ඇති මේ අද පාඩමට සම්බන්ධයක්. අපි ඒ වගේම දැනුවත් කිරීම වැඩසටහනක් පටන් ගන්න තියෙනවා පන්ති හරහා යම් ඖෂධවල. එතකොට අපි මේ කතා කරන අදහසනේ යම් අදහසක් දෙන්නේ. ඔයාලා දන්න මේ මොකද්ද කියලා. මේ මොකද්ද? මේ ජීවනි පැකට් එක. එතකොට දැන් අපි දන්නවා ජීවනි කිව්වහම මේක හොඳට මතක තියාගන්න විශේෂ කාරණාවක් තමයි. අපේ ජීවිතය බේරා ගැනීම සඳහා ඉතාමත් වැදගත් වන ගෙදරදී හදලා දෙන්න පුළුවන් ඖෂධීය පානක් තමයි ජීවනි කියන්නේ. එතකොට මේ ජීවනි කියන දේ අපි ගත්තොත් මේකේ තියෙන සංඝටක ගත්තොත් සෝඩියම් ක්ලෝරයිඩ්, සෝඩියම් සිට්‍රේට්, පොටෑසියම් සිට්‍රේට්, ග්ලූකෝස් මේ වගේ දේවල් මේක අන්තර්ගත වෙලා තියෙනවා. එතකොට මේ ORS නැත්නම් අපි කෙටියෙන් ORS කියලා කියනවා. එහෙම නැත්නම් මේ ජීවනි කියලා. මේ ජීවනි පැකට් එකක් අපි බොන්න දෙන අවස්ථාව ගත්තොත් එක්කෝ අධික ලෙස අපිට වමන එනවා. එහෙම නැත්නම් අධික ලෙස පාචනයෙන් ලක් වෙලා දැන් කියනවා ලූස් මෝෂන් එක. මෙන්න මේ අවස්ථාවෙන් මෙන්න මේක ලබා දෙනවා. එතකොට වෛද්‍යවරු කියනවා ජීවනික ලබා දෙන්න කියලා. එතකොට අපි ඖෂධ වේදීන් විදිහට අපි පේෂන්ට්ලට අපි අපේ මේක තමයි අපි මේ වැඩසටහන අපි බලාපොරොත්තු මේදී. එතකොට මේ ජීවිනි එක අපි ලෙඩාට ලබා දෙද්දී අපි කියන්න ඕන කරුණු මොනවද? එතකොට ලෙඩා මේක හොඳට දැනගන්න ඕන කරුණු මොනවද? එතකොට පුතේ මේ ජීවනි පැකට් වර්ග දෙකක් තියෙනවා. එකක් ලීට්‍රේට දිය කළ හදන ජීවනි පැකට් එකද මගේ අර දැන් ලීට්‍රේට දිය කරන ජීවනි පැකට් එක. ඒ වගේම තමයි මිලිලීටර් 200 දිය කරන ජීවනි පැකට් එකක් තියෙනවා. පොඩි ළමයිට දෙන්න. එතකොට පුතේ මිලිලීටර් 200 දිය කරන ජීවනි පැකට් එක මිලිලීටර් 200 තමයි දිය කරන්නේ. එතකොට දිය කරන්න ගන්නේ මොනවද? උණු කර නිවාගත් වතුර. උණු කර නිවාගත් වතුර මිලිලීටර් 200ක හෝ එහෙම නැත්නම් උණු කර නිවාගත් වතුර ලීටරයක තමයි මේ පැකට් එක දිය කරන්නේ. 200 පැකට් එක 200ක ලීටරයක පැකට් එක ලීටරයක දිය කරනවා. එතකොට ළමයා බොන්නේ නැහැ. ළමයට භාගයක් හදලා දුන්නා නම් හරි. එහෙම කියලා මේ පැකට් එකෙන් භාගයක් මිලිලීටර් 500කට පැකට් එකෙන් භාගයක් මිලිලීටර් 100කට දිය කළ හදලා දෙන්න බැහැ. ඒක වැරදි. හොඳට මතක තියාගන්න. එතකොට මේකේ සමහර මගේ අතේ තියෙන ඔරෙන්ජ් ෆ්ලේවර් එක. ළමයා මේක බොන්න කැමති නැහැ. මේක රසක් නැහැ. ඒ සීනි චුට්ටක් මේකට දාලා කලවම් කරලා ළමයට බොන්න දෙනවා. ඒක වැරදි ක්‍රියාවක්. ඒ අඩුම තරමේ මේ පැකට් එක දිය කරාට පස්සේ සීනිවත් ලුණුවත් කිසිම දෙයක් අමතර කිසිම දෙයක් මේකට එකතු කරන්න බැහැ. ඒක හොඳට මතක තියාගන්න. ඒ වගේම තමයි ලීට්‍රේට මිලිලීටර් 200 මිලිලීටර් 200ක. එතකොට මේ උණු කර නිවාගත් වතුර ලීටරයක දිය කරගත්ත එක හෝ 200ක දිය කරගත්ත එක අපි දෙන්න පුළුවන්. අද රෑ 8ට හැදුවන පහවදා 8 වෙනකම් විතර රාත්‍රී 8 වෙනකම්. එතකොට පැය 24යි මේ හදපු ජීවිනි පැකට් එකක් තියාගන්න. එතකොට ෆ්‍රිජ් එකේ දාලා දවස් දෙකක් එහෙම තියාගන්න බැහැ. එතකොට අපි ගත්තොත් කිරි දෙන අම්මා කෙනෙක් නම් දරුවට මේ ජීවිනි යන ගම අනිවාර්යෙන් මව්කිරි ලබා දිය යුතුයි. හැබැයි විශේෂ කාරණාවක් තියෙනවා. ඒ ළමයාගේ මේ ඇස් ඉදිමෙනවා. එහෙම අපි ගමු මේ ඇස් ඉදිමීමක් වෙනවනම් ජීවිනි නවත්තලා කිරි ලබා දෙනවා. නැවත ඇස් ඉදිමීම අඩු වුණාට පස්සේ ජීවිනි ලබා දෙනවා. එතකොට අපි සාමාන්‍ය වෛද්‍ය උපදෙස් මත අපි ගත්තොත් එහෙම කියන දේ තමයි බර ආහාර දෙන්න එපා. එතකොට මස් මාළු මේ කාලය තුල දෙන්න එපා කියලා කියන්නේ මේ පාචනේ කතාවත් එක්ක. එතකොට පුතේ විශේෂම කාරණාව තමයි දැන් අපිට ඔළුවේ තියෙනවා මේ හදාගත්ත ලීටරේ පැය 24ක් ඇති අවසන් කරන්න. ඒ කියන්නේ මේක ඉවත් කළ යුතුයි. ඒක අපිට ඔළුවට එන දෙයක් තමයි අපි මේ හදාගත්ත පැකට් එක පැය 24න් බීලා අවසන් කරනවා කියන දේ ඔළුවේ තියෙන සමාජය. නමුත් මේ පැකට් එක හරියට කියවලා බලන්න. මේ පැකට් එක හරියට කියවලා බැලුවොත් පුතේ මේකේ තියෙනවා විශේෂ කාරණාවක්. අන්න එතන තමයි අපිට හරි වැදගත්. මොකද්ද මේ විශේෂ කාරණාව කියලා අපි ගත්තොත් ඔයාලා අනිවාර්යයෙන්ම දැනගත යුතු කාරණාවක් තියෙනවා. මාස 6ට අඩු ළමයෙක් නම් මේ පැකට් එකේ සඳහන් කරන්නේ මාස 6ට අඩු ළමයෙක් නම් අඩුම තරමේ ලීටර් කාලක් ලීටර් භාගයක් පැය 24ක් යද්දි බොන්න. මොකද්ද? මාස 6ට අඩු දරුවෙක් නම් ලීටර් කාලක් එහෙනම් ලීටර් භාගයක් පැය 24ක් යද්දි බොන්න ඕනේ. එහෙම නැත්නම් මේක සඳහන් කරලා තියෙනවා මාස 6ක් අවුරුදු 2ක් අතර නම් ලීටර් භාගයක් ලීටරයක ප්‍රමාණයක් පැය 24ක් යද්දි
බොන්න දෙන්න ඕනේ. පැය ලීටර භාගයක් ලීටර ප්‍රමාණයක්. ඒ වගේම තමයි අපි ගත්තොත් එහෙම වයස අවුරුදු 2ක් 5ක් අතර නම් මිලිලීටර් 750ක් ලීටර් 1.5ක ප්‍රමාණයක්. මිලිලීටර් 750 ලීටර් 1.5ක ප්‍රමාණයක් අපි බොන්න දෙන්න ඕනේ. හැබැයි අනිවාර්යයෙන්ම අවුරුදු 5කට වඩා වැඩි දරුවෙක් නම් ලීටර් 1.5කට වැඩි ප්‍රමාණයක් අවශ්‍ය විදිහට අවශ්‍ය අඩුම තරමේ අවුරුදු 2ක් 5 තරකට ලීටර් 1.5ක්වත් අඩුම තරමේ පැය 24කට බොන්න දෙනුනේ මේ ජීවනේ. එතකොට අවුරුදු 5ට වැඩි නම් ලීටර් 1.5කට වඩා පෙවෙන්න ඕනේ පැය 24ක් ඇතුළත. දැන් හොඳම මොකද්ද? වෛද්‍යවරයා අපෙන් අහනවා ළමයා විජයලක් කරා. ඒක ඩීහයිඩ්‍රේට් කරා. ළමයා විජයලක් කරා. ළමයා අමාරුයි. එතකොට වෛද්‍යවරු අහනවා ජීවනි එකක්වත් දුන්නේ නැද්ද? දුන්නා කියලා කියනවා. ඒ දුන්නා කියද්දී ඔළුවට එන්නේ මොකද්ද? අපිට ඔළුවට යනවා දෙයක් මේ හදාගත්ත පැකට් එක පැය 24කින් බිලිවෙන. ඒතකොට අපි ලීටරේ පැය 24 මොකටද try කරන්නේ අවුරුදු 5ට වඩා වැඩි දරුවෙක්. නම් එහෙම වුණා කියලා මේ විචලන ලක් වෙන එක නිවැරදි වෙන්නේ නැහැ පුතේ. ඒ කියන්නේ අවුරුදු 5ට වඩා වැඩි දරුවෙක් නම් අඩුම තරමේ මේ ජීවනි පානය ලීටර 1.5කට වඩා වැඩිපුර බොන්නේ. ඒතර අවුරුදු 2ක් 5ක් අතර දරුවෙක් නම් අපි අම්බල නැතල තියා ගන්න ඕන දෙයක් අවුරුදු 2ක් 5ක් අතර දරුවෙට අඩුම තරමේ පැය 24ක් ඇතුළත ලීටර 1.5ක්වත් පෙරින්න ඕනේ. එතකොට මේ වගේ පැකට් දෙකක් විතර හදලා බොන්න දෙන්න ඕනේ. එහෙම නැතුව හදපු පැකට් එක පැය 24න් බොන්න දුන්නා කියලා සමහරක් වෙලාවට නිවැරදි වීම අපි කියන්නේ අපේ ඇඟින් වත් වෙච්ච වතුර ප්‍රමාණය ලවණ ප්‍රමාණය නිවැරදි වීම නැහැ. ඒක ඔක හොඳට මතක තියාගන්න. ඒක අපි පැය 24න් හදාගෙන මේක විසි කරනවා. ඒ නිසා පැය 24න් මේක බීලා ඉවර කරන්න ඕනේ කියන දේ නෙමෙයි තියෙන්නේ. අවශ්‍ය ප්‍රමාණයකට යන්න ඕනේ. මේ එහෙම ගියේ නැත්තම් විචලන ලක්වීම වළක්වන්න බෑ. එතකොට පුතේ මේ විචලනයේ නිසා ජීවිතේ හානි වෙච්ච අවස්ථා ඕනතරම් ලංකාවේ තියෙනවා. එතකොට කුඩා දරුවෙක්ට නම් මාසයට අඩු දරුවෙක්ට මේක දෙන්න ඕනේ. ලීටර භාගයක් පැය 24ක. ඒක හැන්දෙන් චුට්ට පොලා කිරි දෙන ගම හැන්දෙන් පොඩ පොලා අඩුතරමේ අම්මා දැනගන්න ඕනේ මේ දරුවට ලීටර භාගයක් පැය 24ක මිලිලීටර 500ක් පෙවෙන්න ඕනේ. ඒ කියන්නේ 200 පැකට් දෙකක්වත් අඩුම තරමේ මේ ළමයට පැය 24ක පෙවෙන්න ඕනේ. එහෙම පෙවුනොත් තමයි ළමයාගේ අර නිවැරදි මොකද ඩීහයිඩ්‍රේෂන් එක විචලන ලක්වීම නිවැරදි වෙන්නේ. එහෙම නැතුව අපි හදාගත්ත පැකට් එක මිලිලීටර 200 පැකට් එක දරුවට පැය 24ක් බොන්න දුන්නා. මේ ළමයාගේ ඇඟ වේලිලා කියන කතාව නිවැරදි නෑ. ඒක හොඳට මතක තියාගන්න. ඒක ඖෂධ වේදින් විදිහට අපිත් දැනුවත් කිරීම කරන්න මේ පැකට් එක සඳහන් කර අපි ලේසියට කියනවා මේ පැකට් එක වතුර ලීටර එක දාලා හදලා බොන්න දෙන පැය 24ක් මේක තියාගන්න පුළුවන්. මේ මිලිලීටර 200ක හදන දේ පැය 24ක් තියාගන්න පුළුවන් කියලාට වඩා අපි මේ පැකට් එක සඳහන් කර අඩුම තරමේ අවුරුදු 2ක් 5ක් අතර ලීටර 1.5ක්වත් පැය 24ක් බොන්න දෙන්න ඕනේ. මේක අපි සඳහන් කළ යුතුයි. එහෙම වුණොත් තමයි මොකද වෙන්නේ? නිවැරදි වෙන්නේ අර විචලන ලක්වීම. විචලන වෙච්ච දරුවේ නැවතවත් අවශ්‍ය වතුර ප්‍රමාණයකට ඇවිල්ලා අවශ්‍ය ප්‍රමාණය ලවණ ඇවිල්ලා එන්නේ. ඒතර මතක තියාගන්න මේක තමයි අපි සමාජගත යුතු දෙයක්. එතන අපි තැඹිලි වතුර සමහරකට බොන්න කියනවා. ඔව් හොඳයි. මොකද හේතුව මේ තැඹිලි වල ග්ලූකෝස් තියෙනවා. ඒ වගේම පොටෑසියම් සිට්‍රේට් එක තියෙනවා. අපි මේක 2 බිංදුවක් විතර දැම්මු සෝඩියම් සිට්‍රේට් එක. සෝඩියම් සිට්‍රේට් වගේ මෙන්න මේ අපි පොටෑසියම් සිට්‍රේට් එක සෝඩියම් සිට්‍රේට් එක අපිට ලැබෙන්න පුළුවන්. සීනි චුට්ටක් කලවම් කරනවා. ඒ වගේම අපි මොකද්ද මේකේ තියෙනවා සීනි ගතියක් තැඹිලි වල. ඒතර සාමාන්‍යයෙන් තැඹිලි ගත්තත් දෙහි චුට්ටක් දාගත්තත් සාමාන්‍යයෙන් ORS එකේ තියෙන දේවල් ටික අන්තර්ගත කරන්න පුළුවන්. ඒ සයිකල් මිසුකේ වමනේ කියන තැඹිලි ගෙඩියක් එහෙම බොන්නේ. එතකොට ඒ දේ හරි. එතකොට අපි අද දැනගත්තා මොකද ජීවනි පැකට් එක හදාගන්න ඕනේ කොහොමද? ඒ වගේම ඒක දැන් පැකට් එකේ සඳහන් කර තිබා උපදේශ අපි නිවැරදිව භාවිත කරන්න ඕනේ. එතකොට පුතේ එතකොට තමයි හරියටම මොකද වෙන්නේ මේ ජීවෙන්නේ එකක් ජීවිතේ බේර ගන්න පාවිච්චි වෙන්නේ කියලා මම කියේක මේක හරියට පාවිච්චි කරන නැත්නම් සමහරක් වෙන ළමයා ඩීහයිඩ්‍රේෂන්ස් විචලන ලක් වෙලා මේ යනකොට මේක අත්‍යවශ්‍ය ඖෂධයක් කියලා මම ඒකස් මුලින් සඳහන් කළේ මේක අත්‍යවශ්‍ය ඖෂධයක් හරි විදිහට භාවිත කරන්න උපදෙස් ලබා දෙමු අපි වෛද්‍යවරු අපිට එවන ORS පැකට් එකක් දෙන්නේ. ඒතකොට ඖෂධ වේදිකේ අපි නිවැරදි උපදෙස් දෙන්න ඕනේ. ඒතකොට පැය 24ක් ඇතුළත මේක ඉවත් කරනවා වගේම අඩුම තරමේ අවුරුදු 5කට වඩා වැඩි දරුවෙක් නම් ලීටර 1.5කට වඩා පෙවෙන්නේ. අන්න ඒ උපදේශයත් ඒක ලබා දෙන්න නැත්නම් අපේ ඔළුවේ තියෙන මොකද්ද? පැය 24කින් මේ හදාගත්ත පැකට් එක බොන්න ඕනේ කියන කතාව.